X200 Ultra එකේ මේ විදිහට අපිට හඳේ ෆොටෝ එකක් වුණත් ලස්සනට කැප්චර් කරලා ගන්න පුළුවන්. මේකේ කැමරාව ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් විශාලයි මේ කැමරා සයිස් එක. ස්ටෝරේජ් එක 512GB තියෙන RAM එක 16GB තියෙන එකක්. ඇත්තටම මේ ගන්නට ලාභයි කියලා අපි හිතනවා. දැක්කද? ඒ කියන්නේ චුට්ටක් ඇඟිල්ල ගෑවුණත් ඇති. මම මේ කිසිම එඩිට් එකක් දාලා නැහැ ෆොටෝ එකේ. ඉතින් ඔයගොල්ලෝ පේන්නේ ඔරිජිනල්ම ක්වොලිටියෙන් තමයි මේ ෆොටෝ එක පේන්නේ. 4K වෙනකම් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒත් එක්කම 8K පුළුවන්. ඉස්සරහට මගේ වෙනස් කිරීමක් නැහැ. මම දිගටම හිතාගෙන ඉන්නේ Google Pixel ෆෝන් පාවිච්චි කරනවා. වීඩියෝ තමයි මේකේ ගොඩාක්ම ලස්සන. අපි බලමු මේකේ zoom කරන්න කොහොමද කියලා. දැන් අපිට ඕනේ නැති වෙලාවට මේකෙන් අපිට මේ විදිහට කොහොම වහගන්න පුළුවන්. හයි ඔයාලට කොහොමද මේක අපේ පළවෙනි වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන්න. එතකොට මේ මුලින්ම අපි දෙන්නව හඳුනලා දෙන්න. ඔව්. අපි දෙන්නගෙන් මම රවීනා මෙත්මිනි. එතකොට මම ලසිඳු චින්තක. අපි දෙන්න boyfriend and girlfriend. එතකොට අපි දෙන්න තව YouTube channel එකක් කරනවා. ඔයගොල්ලන්ට අපේ හුරු පුරුදුද දන්නේ නැහැ. සමහර විට දන්නේ නැතුව ඇති. අපි කියන්නම් මොකද්ද YouTube channel එක කියලා. ඒකේ නම Life with Soulmate. මේ වෙනකොට 3K මේ විතර subscribers ලා ඉන්න channel එක. Life with Soulmate channel එකේ තියෙන fish videos විතරයි. ඒ කියන්නේ මාළුන්ගේ වීඩියෝ විතරයි ඒකේ තියෙන්නේ. ඔව්. ඉතින් යාළුවනේ මේ ඒක අපි දාන්නේ මාළුන්ගේ වීඩියෝ තමයි දෙකේ දිගටම අපි දැම්මේ. ඉතින් මේ channel එක අපි පටන් ගත්තේ විශේෂ හේතුව තමයි අපි මේ channel එක පටන් ගත්තේ අපේ vlogs පැත්ත දාන්න. ඉතින් නේද? අපි කිව්වොත් එහෙම ඒ කියන්නේ මෙහෙමයි. Life with Soulmate කියන ඒ channel එකේ තියෙන්නේ අපේ ගෙදර හදන අපේ මාළුන්ගේ වීඩියෝ විතරයි. සාමාන්‍යයෙන් ඉතින් ඒකේ vlogs කරන්න බෑ. ඒක නිසා අපි දෙන්න හිතුවා අලුතෙන් channel එකක් පටන් අරගෙන අපි දෙන්නගේ vlogs දාන්න. ඔව් අනිවාර්යයෙන්ම ඉතින් එදිනදා අපේ වැඩ කටයුතු එතකොට අන්බොක්ස් කරන ඒවා ඊට පස්සේ නේද? එක එක වෙනත් අලුත් දේවල් ඒ දේවල් ඔක්කොම අපි මේකේ ඔව් අපි දානවා. ඔව් ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා අපි හිතනවා. ඉතින් අද අපේ මේ වීඩියෝ ගෙනාවේ අපි දෙන්න ගත්තා අලුත්ම ෆෝන් දෙකක්. ඉතින් මේක ෆ්ලැග්ෂිප් ෆෝන් දෙකක් තමයි අපි ගත්තේ. ඉතින් මම ගත්තේ Vivo X200 Ultra කියන ෆෝන් එක යාළුවනේ. ඉතින් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගත්තේ Google Pixel 9 Pro XL කියන ෆෝන් එක. මොකද මේ මම ඇහුවා මොකක්ද හොඳ කියලා. ඉතින් මෙයා කිව්වේ Google ෆෝන් එකට තමයි එයා කැමති කියලා. ඉතින් ඒ ෆෝන් එක තමයි මම අරන් දුන්නේ. ඉතින් අද ඒ දෙකේ රිවිව් එකක් තමයි අද වීඩියෝ එකෙන් අපි ගෙනාවේ අපේ පළවෙනි වීඩියෝ එකේ. කලින් අපි iPhone පාවිච්චි කරා. iPhone වලින් අපි දෙන්නට හිතුණා Android phone වලට ගොඩක් යන්න ඕනේ කියලා. මගේ ෆේවරිට්ම ෆෝන් එක කවදාත් මං හරිම ආස Google Pixel ෆෝන් එකට. ඉතින් මට මේ සැරේ හිතුණා iPhone වලින් පොඩක් එහාට ගිහිල්ලා Google Pixel ෆෝන් එකක් ගන්න ඕනේ කියලා. ඔව් ඉතින් යාළුවනේ මමත් iPhone තමයි කලින් පාවිච්චි කරේ. ඉතින් මටත් හිතුණා ඇත්තටම වෙනසක් වෙන්න ඕනේ කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති iPhone හොඳ නෑ කියනවනේ. මෙයා iPhone හොඳයි. ඉතින් අර එකම software එකනේ. ඒක දිගටම පාවිච්චි කරන ඕනේ තේරෙනවා ඇතිනේ. ඉතින් මට හිතුණා වෙනසක් වෙන්න ඕනේ කියලා Android phone එකට යන්න. ඉතින් මම බැලුවා මොකද්ද හොඳ phone එකක් තියෙන්නේ කියලා. ඉතින් මට සෙට් උනේ Vivo X200 Ultra කියන phone එක. මේක ඇත්තටම කිව්වොත් මේකේ විශේෂම කාරණේ වෙන්නේ මේක මේ කැමරාවේ තියෙන zoom එක. ඉතින් අපිට 105 වෙනකම් මේක zoom කරන්න පුළුවන්. ඉතින් අපිට පැහැදිලිවම හඳේ ෆොටෝ එකක් වුණත් ලස්සනට අපිට කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලෝ දැන් පෙන්නන්නම් දැන් හඳේ ෆොටෝ එකක් ගන්න විදිහ. ඊට පස්සේ මේකේ ෆොටෝස් ඊට පස්සේ අපිට වීඩියෝ ඔක්කොම පෙන්නනවා දැන් මේ වීඩියෝ එකෙන්. ඉතින් ඒත් එක්කම මෙයාගේ එක ගත්තොත් එහෙම මෙයාගේ Google Pixel 9 Pro XL ගන්නේ තියෙන්නේ. ඉතින් ඒකෙත් ඇත්තටම වීඩියෝ ගොඩක් quality ෆොටෝස් quality. හැබැයි ෆෝන් එකේ මම දැක්ක විශේෂම කාරණේ තමයි වීඩියෝ තමයි හොඳටම quality එකක් තියෙන. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකක් යන්නේ මෙයාගේ Google Pixel 9 Pro XL මේ ෆෝන් එකේ. ඉතින් ඇත්තම කිව්වොත් මම දකින්න විදිහට මගේ ෆෝන් එකේ ගොඩාම quality ෆෝන් මේ ෆොටෝ තමයි යාළුවනේ ගොඩාම quality දකින්නේ මම නේද? ඔව් ඇත්ත. ඔව් වීඩියෝ පැත්තෙන් ගත්තට පස්සේ මෙයාගේ එක අංක එකටම තියෙනවා. ඉතින් අපි එහෙනම් මේ දෙකේ විස්තර ටික ඔක්කොම බලමු මේ. ඔව් අපි වැඩි කතා නැතුව එහෙනම්
මේ ෆෝන් දෙකේ නේද? තප් දෙයක් කියන්න තියෙනවා. ඔව්. අපි ෆිෂ් channel එකේ කිව්වා අලුත් ෆෝන් ගත්තා කියලා. ඒගොල්ලෝ ඒකේ රිවිව් එකක් දාන්න ඕනේ කියලා ඒගොල්ලෝ කිව්වා දාන්න කියලා. ඒක දැම්මොත් ටිකක් ඔව් ඒක අපි ෆිෂ් පැත්තමනේ යන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි අලුත් channel එකක් ඔව් අපි open ස්ටාර්ට් කරන්න කරේ. ඉතින් හිතන්නේ. අපි එහෙනම් මේ යමු ෆෝන් එක බලන්න. හරියාලුනේ ඉතින් ඔන්න මගේ අතේ දැන් තියෙන්නේ Vivo X200 Ultra කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක තමයි මම ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මේකේ මාර ක්වොලිටි ලුක් එකක් තියෙන්නේ ෆෝන් එක. ඉතින් යාළුවනේ මේ ඔයගොල්ලෝ පේනවා ඇති මේකේ විශේෂම කාරණේ වෙන්නේ මේ බෑක් කවර් එකේ අපිට මේ කැමරාව සාමාන්‍ය මේ ෆෝන් එකේ කැමරාව ලොකුයිනේ ඔයගොල්ලෝ පේනවා ඇති ලොකු රවුමක් තියෙන්නේ. ඉතින් මේක වැහිලා තමයි තියෙන්නේ. ඉතින් අපිට ඕන වෙලාවට මේක අරින්න පුළුවන් ඕන වෙලාවට වහන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට කැමරාව ගොඩක් ප්‍රොටෙක්ෂන් එකක් වෙනවා. ඉතින් ඇත්තටම මේක හොඳ බෑක් කවර් එකක්. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මම කැමරාව ඕපන් කරගෙන තියෙන්නේ. ඉතින් අපිට ඕන නැති වෙලාවට මේ විදිහට අපිට මේ පියනෙන් වහන්න පුළුවන්. ඊළඟට මේකේ කැමරාව තමයි විශේෂම කාරණේ මේකේ. මේකේ සෙල්ෆි කැමරාව තියෙනවා මෙගාපික්සල් 50ක්. එතකොට මේකේ කැමරාව ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් විශාලයි මේ කැමරා සයිස් එක. ඉතින් අපි ඊට පස්සේ ටෙලිෆොටෝ කැමරාව ගැන කතා කරොත් එහෙම ටෙලිෆොටෝ කැමරාවේ තියෙනවා මෙගාපික්සල් 200ක් තියෙනවා. ඊට පස්සේ අල්ට්‍රා වයිඩ් කැමරාවේ තියෙනවා මෙගාපික්සල් 50ක්. ඉතින් ওই විදිහට තමයි කැමරාවේ ටික තියෙන්නේ. ඉතින් හොඳ අපිට ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන් මේ කැමරාවෙන්. ඉතින් ඇත්තටම අර ප්‍රොෆෙෂනල් කැමරාවක ලුක් එකම මේකට දීලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති. ඉතින් ෆෝන් එකකටත් මෙච්චර ලොකු කැමරාවක් එයි කියලා ඇත්තටම අපි කලින් හිතුවේ නැහැ. ඉතින් දැන් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔයගොල්ලෝ ඉස්සරහට දැන් කැමරා සාම්පල් පෙන්නන්නම්. ඉතින් ওই විදිහට තමයි මේකේ කැමරා සිස්ටම් එක තියෙන්නේ. ඉතින් ඕන්න බලන්න දැන් අපිට ඕන නැති වෙලාවට මේකෙන් අපිට මේ විදිහට ඔහොම වහගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මම මේකට දීලා තියෙන්නේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක් තමයි දීලා තියෙන්නේ. ඔන්න බලන්න මේක පොඩ්ඩක් ටච් කරත් ඇති ටක් ගාලා ඕපන් වෙනවා. දැක්කද? ඒ කියන්නේ චුට්ටක් ඇඟිල්ල ගෑවුනත් ඇති. ඒ තරමට සෙන්සර් එකක් මේකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මම ආපහු පෙන්නන්නම්. ඔන්න ඒ විදිහට ටක් ගාලා අපිට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මාර ඩිසයින් ලුක් එකක් තියෙනවා යාළුවනේ මේ ෆෝන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මෙතන තියෙන අපිට අර zoom in zoom out කරගන්න අපේ අර මේ ෆෝකස් එක එහෙම හදාගන්න තමයි මෙතන තියෙන කැමරාව. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් අපි දැන් සෙටිං පැත්තට ගියොත් යාළුවනේ මේකේ about එකට ගියොත් අපිට ওই විදිහට තමයි තියෙන්නේ. අපිට මේකේ සිස්ටම් එකේ තියෙන Origin OS 6 කියන සිස්ටම් එක තමයි තියෙන්නේ. එතකොට ප්‍රොසෙසර් එක ගැන කතා කරොත් යාළුවනේ අපිට තියෙන්නේ මේකේ Snapdragon 8 Elite කියන ප්‍රොසෙසර් එක තමයි තියෙන්නේ. එතකොට ෆෝන් එකේ ස්ටෝරේජ් එක ගැන කතා කරොත් 512GB තියෙනවා. ඊට පස්සේ RAM එක තියෙනවා 16GB. ඒකට බැටරි කැපැසිටි එක තියෙනවා යාළුවනේ අපිට 6000ක් තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති. බැටරි කැපැසිටි එක 6000ක් තියෙනවා. ඉතින් අපිට දවසක්ම අනිවාර්යයෙන්ම ගේම් එකක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන් ෆෝන් එක. ඉතින් එතකොට මේකේ වැඩ කැලි ගොඩක් තියෙනවා. ඊට පස්සේ wallpaper change කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට AI අපිට මේ විදිහට මේ බටන් එක ඔබාගෙන ඉදියට පස්සේ ඔන්න ඔය විදිහට අපිට AI එක ඔන් වෙනවා. ඉතින් අපිට ඕන දෙයක් ඒකෙන් අපිට අහගන්න පුළුවන් මේ AI වලින්. ඉතින් මේ විදිහට මම බෑක් කරන්න. ඊට පස්සේ අපිට තව බලා ගන්න පුළුවන් මේකේ ගේම් ගහනවා නම් අල්ට්‍රා ගේම් මෝඩ් එකකුත් තියෙනවා මෙතන. ඉතින් අපිට ඒකෙන් ගේම් එහෙම ස්මූත් විදිහට සෙල්ලම් කරන්න පුළුවන්. මේකේ ඊළඟ කාරණේ තමයි අපිට මේකේ 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ස්මූත් එකටම මේක අපිට වැඩ කරගන්න පුළුවන්. අපේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. උගොල්ලෝ පේනවා ඇති. ඉතින් ස්මූත් විදිහට මේක අපිට මේව කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ පේනවා ඇති මේකෙන් අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ පැත්තට ගියොත් අපිට ස්ක්‍රීන් රෙසලූෂන් එක තියෙනවා HD තියෙනවා. ඒත් එක්කම Ultra HD තියෙනවා. ඉතින් Ultra HD එක මම දාලා නැහැ මොකද ඒකට බැටරි එක පොඩ්ඩක් අදින නිසා ඒක පොඩ්ඩක් දාලා නැහැ මම. ඉතින් ඒත් එක්කම මේ තියෙන්නේ ස්ක්‍රීන් රිෆ්‍රෙෂ් රේට් එක
120Hz තියෙනවා. ඉතින් ඒක එහෙම තියෙනවා. එතකොට හරිම අපිට අර නිකන් අර චීස් වගේ මේ විදිහට අපිට මේව කරගන්න පුළුවන් ඇප් එහෙම සටස් ගාලා ඕපන් වෙනවා. ඉතින් ඔහොම තමයි මේ ෆෝන් එක තියෙන්නේ. හරි යාළුවනේ අපි මේකේ ෆොටෝ පැත්ත පොඩ්ඩක් බලමු. ඉතින් මම මේ විදිහට ඕපන් කරගෙන තියෙන කැමරාව. ඉතින් ඔන්න මම දැන් මේකේ ෆොටෝ පැත්තට යනවා. ඉතින් මේ විදිහට මම ඔයගොල්ලන්ට ගහලා පෙන්නන්නම්. අර අතන මල අපේ ඇන්තුරියම් මලක් තියෙනවා. ඉතින් ඒකේ ෆොටෝ එකක් ගහලා පෙන්නන්නම් කොහොමද ක්වොලිටි කියලා. මම මේ විදිහට මේක ගහ ගන්නවා ෆොටෝ එක. ඉතින් දැන් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේනවා ඇති මේකේ ක්වොලිටි. ඉතින් මම මේ කිසිම එඩිට් එකක් දාලා නැහැ ෆොටෝ එකේ. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ ඔරිජිනල්ම ක්වොලිටියෙන් තමයි මේ ෆොටෝ එක පේන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මාරම ක්වොලිටියක් තියෙනවා ඒ ෆොටෝ එකේ. ඉතින් අපිට මේක 105 වෙනකම් zoom කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට zoom කරලා ෆොටෝ එකක් මම දැන් ගත්තා. ඔයගොල්ලන්ට මම මේ ෆොටෝ එකක් දැන් දාන්නම් ස්ක්‍රීන් එකේ. ඊළඟ වීඩියෝ පැත්ත කතා කරොත් එහෙම වීඩියෝ ක්වොලිටියට තියෙනවා මේකේ. ඒකට අපිට මේක 4K වෙනකම් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒත් එක්කම 8K පුළුවන්. ඒකට FPS ගත්තොත් 60 FPS අපිට පුළුවන්. ඉතින් Dolby Vision තියෙනවා. එතකොට ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ක්වොලිටිය කොහොමද කියලා. ඉතින් මම පොඩි සාම්පල් එකක් දාන්නම් වීඩියෝ කෑල්ලකුත් ඔයගොල්ලන්ට පේන්න. ඉතින් යාළුවනේ මේකේ වැදගත්ම කාරණේ තමයි මේකේ zoom එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මේකේ කොහොම හරි අපිට zoom කරන්න පුළුවන් 105 වෙනකන්. ඉතින් අපිට හඳේ වුණත් ෆොටෝ එකක් කිසිම කේස් එකක් නැතුව ලස්සනට කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම උඩරිම zoom කරලා දැන් හඳේ ෆොටෝ එකක් ගහන්නයි හදන්නේ. ගැහුවට පස්සේ බලන්න ක්වොලිටි කොහොමද කියලා. ඒත් හොඳම ක්වොලිටි එකෙන් තමයි අපිට ෆොටෝ එක හම්බෙන්නේ. ඉතින් ඔන්න මම දැන් ගානට කැප්චර් කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති යාළුවනේ හොඳම ක්වොලිටි එකෙන් ෆොටෝ එක තියෙනවා. ඉතින් ඔහොම තමයි ෆොටෝ එකේ විස්තර. අපි එහෙනම් දැන් ඊළඟ ෆෝන් එක අන්බොක්ස් කරන්න යමු. මේ තියෙන මගේ ෆෝන් එක මේක Google Pixel 9 Pro XL එක. මේ තමයි ප්‍රමාණය. එතකොට මේක ලස්සනයි. ලස්සන බෑක් කවර් එකක් මම දාලා තියෙනවා. මේ බෑක් කවර් එක ගැන ඉස්සරහට අපි කතා කරමු. මම ෆින්ගර්ප්‍රින්ට් දීලා තියෙන්නේ. ඒ වගේම මගේ Face ID එකත් මේක වැඩ. මේ තියෙන්නේ මේකත් හරිම ස්මූත් නිකන් චීසි වගේ. ඕන ඇප් එකකට ටග් ගාලා මේ අපිට ඇප් එකකට යන්න පුළුවන්. දැන් අපි සමනේ මේක ටච් කරපු ගමන් ටග් ගාලා Google Translate ඕනම එකක් මේකේ එහෙම වෙනවා. මේක 120Hz refresh rate එකක් තියෙන එකක්. ඒකම මේක අපි යම් බලන්න මේකේ settings වලට. එතකොට මේකේ storage එක අපිට බලන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම ගත්තේ 256GB තියෙන එකක්. මේකේ 128 වලට ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් වැඩි ඉඩ කඩක් එක්ක වීඩියෝස් එම් හොඳට කරන්න ඕන කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් 256 ගන්න. මෙතන ඔයගලන්ට පේනවා ඇති 256GB කියලා තියෙනවා. එතකොට ආයෙ ගත්තොත් මේකේ RAM එක 16. ඔය ටික තමයි ස්ටෝරේජ් ගැන කතා කරද්දී අපිට තියෙන්නේ. ආයෙ කතා කරොත් ඉතින් මේකේත් අර වගේම වෝල්පේපර් මාරු කරන්න ඕගොල්ලන් අපිට පුළුවන්. ඊට පස්සේ අපි යම් මේකේ බැටරි බලන්න. මේකේ බැටරි හෙල්ත් එක දැන් ඔයගලන්ට පේනවා මේක නෝමල් කියලා තියෙනවා. මේකේ බැටරි හෙල්ත් එක 100%ක් තියෙනවා. මොකද මේක බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. ඒක නිසා ඉතින් 100%ක් බැටරි හෙල්ත් එක පෙන්නනවා. ඊළඟට බැටරි කැපැසිටි එක 5060ක් තමයි තියෙන්නේ.
මේකේ මොන පැත්තෙන් ගත්තත් මේක හොඳයි. බැටරි එක ගත්තත්, කැම් එක ගත්තත්, එතනින් එහා වෝල්පේපර්, ස්ටෝරේජ් හැම දෙයකින්ම සාමාන්‍යයෙන් මේක ගොඩක් හොඳ තත්ත්වයක තියෙන ෆෝන් එකක්. අර කිව්වත් වගේ ඉතින් මේකේ ඕන තරම් apps download කරගන්න පුළුවන් 256 තියෙන නිසා මේ ඔයගලන්ට පේනවාද මම දැන්ටමත් apps download කරගෙන ඉන්නවා. අපි යන් දැන් කැම් එකට. කැම් එක මේක මේන් කැම් එක 50 මෙගාපික්සල්. එතකොට අල්ට්‍රා වයිඩ් කැම් එක 48 මෙගාපික්සල්. එතකොට ටෙලිෆොටෝ කැම් එක 48 මෙගාපික්සල් තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. මේකේ කැම් එක ඉතින් අපි යම් ෆොටෝ බලන්න. අර විදිහට අපි ෆොටෝ ගහලා වීඩියෝ කරලා බලමු. මේකේ කොහොමද ඔය කියන තරම්ම කැම් එක එතකොට ලස්සනට වීඩියෝ වෙනවද කියලා. මේකේ කැමරා තුන ඔයගොල්ලන්ට මේ විදිහට පේන්නේ. මේකෙත් ඉතින් වීඩියෝ කරනවා ෆොටෝ ගහන නිසා මට හිතුණා මේ කැම් එක පොඩ්ඩක් ආරක්ෂා කරන්න ඕනේ විදිහට බෑක් කවර් එකක් මම ගන්න ඕනේ කියලා. ඒක නිසා මම මේක ඕඩර් කරලා ගත්තේ. ඔයගොල්ලන්ට මම කරලා පෙන්නන්නම්. දැන් මේ බලන්න මෙන්න මෙහෙම කැම් එක වහන්න පුළුවන් අපි වැඩක් ගන්නේ නැති වෙලාවට කැම් එකේ. කැම් එකෙන් වැඩක් ගන්න වෙලාවට අපිට මෙහෙම කැම් එක ඇරලා කැම් එකෙන් වැඩක් ගන්න පුළුවන්. ඕක තමයි මට කියන්න ඕනේ. ඉතින් අපි දැන් බලමු මේකේ කැමරාවට ගිහිල්ලා කොහොමද ක්වොලිටි එක කියලා. මේ තියෙන්නේ normal කිසිම ඉෆෙක්ට් එකක්, ෆිල්ටර් එකක් කිසිම දෙයක් නොදා normal photos වල ෆොටෝ ගන්න තියෙන ක්වොලිටි එක. අපි ෆොටෝ එකක් ගහලා බලමු මේක කොහොමද කියලා. මේ තියෙන්නේ normal කිසිම ෆිල්ටර් එකක් නැතුව normal මං ගහපු විදිහ. ඊට පස්සේ අපි portrait වලට යන්. portrait වලදී නම් මේක ටිකක් ලස්සනයි. මේ තියෙන්නේ portrait වලදී. ওই විදිහට තමයි තියෙන්නේ. මේකේ ක්වොලිටි එකම තියෙන්නේ සාමාන්‍යයෙන් කැම් එකට වඩා මම හිතන්නේ වීඩියෝ කරනකොට අපි යම් වීඩියෝස් වලට මේ තියෙන ඕන බලන්න ඔයගලන්ට ඒක පේන්නේ නැති කියලා මම හිතනවා. දැන් කැම් එකේ ඉඳලා වීඩියෝ වලට යනකොට සෑහෙන්න වෙනසක් ඔයගලන්ට දකින්න ඇති. අපි වීඩියෝ කරමු. මේක ඇත්තටම මම වීඩියෝ කරන්න ඕනේ නැහැ. අපේ වීඩියෝ එක වීඩියෝ වෙන්නේ මේකෙන්. ඔයගලන්ට ඒකෙන් හොයාගන්න පුළුවන් මේකේ වීඩියෝ වල කොච්චර ක්වොලිටිද කියලා. විශේෂ දෙයක් කියන්නෝනේ අපිට ගියාම ඔයගලන්ට පේනවා මෙතන 4K ඉඳලා 8K වෙනකම් අපිට පුළුවන් මේකේ වීඩියෝස් කරගන්න. ඒ වගේම මේ FPS අපිට 60ක් පෙන්නනවා. ඔන්න ඔය විදිහට හොඳට වීඩියෝ කරන්න පුළුවන් මේ ෆෝන් එකෙන්. වීඩියෝ තමයි මේකේ ගොඩාක්ම ලස්සන. කැම් එක ගමු. අපි බලමු මේකේ zoom කරන්න කොහොමද කියලා. මේකේ මෙහෙම ගිහිල්ලා මේ විදිහට මේ ඔයගලන්ට පේනවා ඇති මේ වෙනකන් අපිට zoom කරන්න පුළුවන්. දැන් අර උඩින් පේනවා අපි zoom කරන තැන හරියට ඒගොල්ලෝ පෙන්නනවා එතන කැම් එකේ. අපි ෆොටෝ එකක් ගහලා බලමු මොන වගේද කියලා. මේ තියෙන්නේ උඩරිම zoom කරලා ගත්තු ෆොටෝ එකක්. ලොකු අවුලක් නැහැ. හැබැයි ගොඩක් zoom කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට ෆොටෝ ගැහුවම තමයි මේකේ ගොඩක් ලස්සන. අපි ගමු මලේ ෆොටෝ එකක්. මේක මේ විදිහට යවන. ඔන්න තමයි මේ උඩරිම මේ තියෙන්නේ උඩරිම zoom කළාට පස්සේ මේකේ ෆොටෝ එක එන විදිහ අවුලක්ම නැහැ. ඉතින් මේ විදිහට zoom කරගත්තාම ඇතිනේ ඉතින් අපිට මේ විදිහ තමයි. මගේ මතේ නම් ඇත්තටම සාමාන්‍යයෙන් ෆොටෝ වලට වඩා මේකේ වීඩියෝ තමයි ලස්සන කියලා. content create කරන කෙනෙක් නම් පොඩි වීඩියෝස් travel වීඩියෝ කරන කෙනෙක් නම් ඔයගලන්ට හොඳයි මට හිතෙන විදිහට මේ Pixel ෆෝන් එක බැටරි එකත් හොඳ කාලයක් තියෙන නිසා ඉතින් ඕන වීඩියෝ එකක් කරගන්න පුළුවන් 256 ස්ටෝරේජ් එකක් නිසා බය නැතුව වීඩියෝ කරන්න. ඔයාලා දැක්ක අපි දෙන්නගේ ෆෝන් දෙක ඒ දෙකේ වෙනස් දේවල් එකිනෙකට වෙනස් දේවල් තිබුණා. ඒ දෙකත් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරා. මේකෙදි අපි කියන්නේ නැහැ iPhone හොඳ නැහැ කියලා. කීයටවත්ම iPhone use කරලා තියෙන අය විදිහට
ඇත්තටම ෆෝන් වලින් iPhone කියන්නේ හොඳ qualityම ෆෝන් එකක්. අනිවාර්යයෙන්ම ඒත් අපිට ඕනුනේ වෙනසකට යන්න. ඒක නිසායි අපි දෙන්නම කතා වෙලා මේ සැරේ Android ෆෝන් පාවිච්චි කරන්න හිතුවේ. අනිවාර්යයෙන්ම ඉදියාලනේ ඔයගොල්ලෝ දැන් A to Z ෆෝන් එකේ විස්තර ටික දැක්කා. එතකොට මම කම්පෙයාර් කරලා පෙන්න ඕගොල්ලොන්ට මේ ෆෝන් එකේ විස්තර ටික. ඉතින් ෆොටෝ පැත්තෙන් ගත්තොත් එහෙම මගේ ෆෝන් එක හොඳයි. එතකොට වීඩියෝ පැත්තෙන් ගත්තොත් එහෙම මෙයාගේ ෆෝන් එක හොඳයි. ඉතින් අර මම පර්සනල්ම මේ කැමතිම ෆෝන් එක කියලා ගත්තොත් එහෙම එකක් නැහැ. දෙකම මගේ පර්සනල් මතය අනුව හොඳයි. ඉතින් අරක තමයි තියෙන්නේ. කියන්නේ මේ මගේ ෆොටෝ හොඳයි, මෙයාගේ වීඩියෝ හොඳයි. ඉතින් එහෙම කියලත් නෑ. ඉතින් දෙකම බැලුවහම මේ ෆොටෝ වීඩියෝ හොඳයි. මගේ පැත්තෙන් ගත්තත් මගේ තීරණය වෙන්නේ මට ෆොටෝ ගනිද්දී මෙයාගේ ෆෝන් එක හොඳයි. අනිවාර්යයෙන්ම මගේ අපිට වීඩියෝ කරද්දී මගේ ෆෝන් එක හොඳයි. මම ඉතින් කියන්නේ දෙකම සමසමයි. දෙකම අපිට උදව් වෙනවා. ඔව් මම මේ ෆෝන් දෙකේම විස්තර ගැන මේ වීඩියෝ එකේ මැදදී කතා කරා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඇති කියලා මම හිතනවා. එතකොට මෙයාගේ ෆෝන් එක ගත්තේ 256GB ස්ටෝරේජ් එක. එතකොට මගේ ෆෝන් එක 512. එතකොට අපි කතා කරමු මේ ෆෝන් දෙක ඇත්තටම අපි ගත්තේ කොහින්ද කියලාත් අපිට කියන්න බැරුණානේ. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම අපි දැන් කියන්න. මොකද මේ අපි මේ ප්‍රොමෝට් කිරිල්ල නෙවෙයි. කිසිම ප්‍රොමෝට් වීඩියෝ එකක් නෙවෙයි. මොකද ඕගොල්ලෝ දැන් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන් අපෙන් කොහෙන්ද මේක ගත්තේ. එතකොට ඕගොල්ලෝ දැනගෙන ඉන්න එක හොඳයි කියලා අපි හිතනවා. ඉතින් මගේ Vivo X200 Ultra ෆෝන් එක ගත්තේ සෝසෝ ලංකා කියන ආයතනයෙන් තමයි අපි ගත්තේ. ඉතින් ඒක ඇත්තටම හොඳයි. මේ හොඳ සර්විස් එකක් තියෙනවා. ඉතින් එතනින් මම බෑක් කවර් එකක් ගත්තා. ඉතින් ඒ ඔක්කොම එතනින් ගත්තේ. ෆෝන් එක ගැන කතා කරොත් එහෙම දැන් මම අරගෙන මාස 6ක් වගේ ඇති. මාස 6ක් වගේ තමයි අරගෙන තියෙන්නේ. එතකොට දැන් S300 Ultra එකත් ඇවිල්ලා තිනවා. ඒත් එක්කම ඒ කියන්නේ අප්ඩේට් වෙනවනේ ඉක්මනට. ඉතින් මම දකින්න විදිහට දෙකම එකම මට්ටමේ තමයි යන්නේ. ඉතින් ඒකටත් මම ඉස්සරහට දැන් මාරු වෙන්න බලන් ඉන්නේ. බලමු එතකොට ඒකේ වීඩියෝ එකක් ගේන්න. ඔයාලුනේ ඊළඟ කාරණේ තමයි විශේෂම කාරණේ මේකේ ප්‍රයිස් එක. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් බලන්නේ ෆෝන් එකක් ගන්න යනකොට තමන්ගේ ප්‍රයිස් එක ගැලපෙනවද කියලා තමයි ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්නේ. ඉතින් මේ ෆෝන් එක වුණා මම ගන්නකොට 285ක් 285ක් වුණා ෆෝන් එක. ඉතින් මම හිතනවා ඒ ගානට ඇත්තටම සාධාරණයි කියලානේ. මොකද මේ මං වෙන තැන් වලත් බැලුවා. ඉතින් වෙන තැන් වලට සාපේක්ෂව ඇත්තටම මේ ගාන හොඳයි. මොකද දැන් මේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් දැන් යනවා 250 ගානක් විතර ඒ මට්ටමට යනවා. ඉතින් කොහොම හරි මොකද ස්ටෝරේජ් එක 512GB තියෙන RAM එක 16GB තියෙන එකක් ඇත්තටම මේ ගානට ලාභයි කියලා අපි හිතනවා. එතකොට ඔයගොල්ලෝ බලයි දැන් මගේ ෆෝන් එක කොහෙන්ද ගත්තේ කියලා. ඔව්. මගේ ෆෝන් එක ගත්තේ අපේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. ඒ කියන්නේ මෙයාගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. එයා කැනඩා වලින් ෆෝන් ගෙන්නනවා. ගෙන්නනවා කියන්නේ දැන් නම් එයා ඒක කරන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ අර ඉම්පෝට් කරනවා වගේ කියන්නේ දැන් එයා පොඩ නවත්තලා තියෙන්නේ. තාවකාලිකව නවත්තලා තියෙනවා. එයාගෙන් තමයි අපි ෆෝන් එක ගත්තේ. මොකද අර මගේ හොඳම යාළුවෙක් නිසා එයා කිව්වට පස්සේ මේ ගෙනහලා දුන්නා. ෆෝන් එක ඔව් ඒ කියන්නේ අරගත්තේ. එතකොට මේ කැනඩා වලින්ම යාළුවනේ ඉම්පෝට් කරලා එයා ගෙන්නුවේ. ඉතින් මේක මේ Google Pixel මෙයාගේ 9 Pro XL එක made in Canada ෆෝන් එකක්. made in Canada. මෙහෙමයි මම ලංකාවේ ගොඩාක් කඩවලින් ඇහුවා Google Pixel 9 Pro XL එක ගැන. එතනදී ගොඩාක් අය මට ඕනුනේ 256 එකක්. හැබැයි ලංකාවේ ගොඩාක් කඩවල තියෙනවා කිව්වේ 128. ඉතින් මට අපිට තියෙන වැඩත් එක්ක ඇත්තටම 128 මම කැමති නෑ ගන්න. ඊට පස්සේ ඉතින් අපි බලලා ඊට පස්සේ අපි යාළුවට කිව්වම 256 එකට මාරුවා. ඔව් ඉතින් ඒ ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් කීයද උනේ අපිට? ප්‍රයිස් එක කීයද? 2.35 නේ. 2.35ක් වුණා. ඔව් 2.35යි උනේ. ඉතින් දැන් මෙයාගේ ෆෝන් එක අරගෙන යාළුවනේ අපි දැන් මාස දෙකක් වගේ නේ. දෙකක් වගේ තමයි තාම වෙන්නේ. මෙහෙමයි මම මේක මගේ පෞද්ගලික කැමැත්තට මම ගත්ත දෙයක්. මට iPhone එකක් හරි වෙන જાතිය වෙන වර්ගයක් හරි ගන්න ඕනකම තියෙද්දී මගේ තියෙන කැමැත්තට තමයි මම Google Pixel එක ගත්තා. මගේ ඉස්සරහට ෆෝන් මාරු කිරීමක් නැහැ. මම තව ඉස්සරහට එනවා නම් ඒ ගන්නෙත් Google Pixel වලම වෙනස්. මේ කියන්නේ පොඩක් අර ඉස්සරහට එන ෆෝන් තමයි මම ගන්න හිතාගෙන ඉන්නේ. මම මාරු වෙන්නේ නැහැ වෙන ෆෝන් එකකට ආයි. ඔව් ඉතින් මෙයා ඇත්තටම Google Pixel ඇතරක පිස්සෙක් කිව්වොත් හරි හලුනේ. මොකද දැන් එයා මාළි දිලා ආසෙලා දින්න එකට. ඉතින් ඇත්තට මාත් ගොඩක් ආසයි මේ Google Pixel වලට. මොකද දැන් මේ වීඩියෝ එකත් බලන්න වීඩියෝ එකක් ගොඩක් ක්වොලිටි ඇති. ඉතින් ඔන්නෝම තමයි අපේ ෆෝන් දෙකේ රිවිව් එක අද උනේ. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු නේද?
ඕ අනිත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔව්. ඔගොල්ලොත් කියන්න ඔගොල්ලෝ ආස ෆෝන් ජාතියක් ඔව් මේ තියෙනවා. දෙකෙන් මොකක්ද යාළුවනේ හොඳ කියලා ඔයගොල්ලෝ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. නැත්තම් ඔගොල්ලෝ ආස ෆෝන් එක ගැනත් අපිත් එක්ක කමෙන්ට් එකක් දාලා Comment එකක් කියන්න. දාන්න. ඔගොල්ලෝ මේකට ආස වුණාට මම කැමති මේ ෆෝන් එක කියලා. ඔව් එහෙම කමෙන්ට් එකක් ඒකේ නම් දාන්න. ෆේවරේෂන් වෙනස් නේ. ඔව් ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු. එහෙනම් කට්ටියට බුදු සරණයි. එහෙනම් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ එක මේ බලලා ලයික් කරන්න. ඒත් එක්කම subscribe කරන්නත් අමතක කරන්න එපා. subscribe කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් කට්ටියටම බුදු සරණයි. bye. Bye.